අද අපි ෆෘට් සලාඩ් එකක් රසවත්ව සාදා ගන්නා ආකාරය බලමු. මේ විදිහට කපාගත් අන්නාසි ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඔයාලා කැමති ආකාරයකට ඇපල් ගෙඩිය කුඩා කෑලි වලට කපා ගන්න. දොඩම් ගෙඩියේ පොතු ඉවත් කර බික්වෙන් කරගන්න. ඉන්පසුව එය ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. ඔයාලට ෆෘට් සලාඩ් එක රසවත් කර ගැනීමට රටඉඳි ස්වල්පයක් සහ මුද්ද රත්පලම් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. මේ ආකාරයට කපාගත් පළතුරු බෝල් එකකට දමා එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සීනි සහ දෙහි යොදාගෙන හොඳින් කලවම් කරගන්න. ඔයාලට මේ විදියට හදාගත්ත ෆෘට් සලාඩ් එක රසවත් කර ගැනීමට රටඉඳි ස්වල්පයක් මුද්ද රත්පලම් ස්වල්පයක් සහ අයිස්ක්‍රීම් එකතු කරගන්න පුළුවන්.